ආන්ටි සුබදවස. ඔයාලා හැමෝම දන්න ලස්සන කතාවක් තමයි සෙරෙන නන්ද කියලා දෙන්නේ. ඊට කලින් channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. අලුත් එකන ඕනම වීඩියෝක් ඔයාලට බලා ගන්න පුළුවන්. හාවාසා ඉබ්බා. ඔන්න ඉතින් ලස්සන කැලේක හාවෙකු ඉබ්බෙකු ඉඳියා. ඊ හාවා මහා ආඩම්බරකාර හාවෙක්. හාවා නිතරම තමාට කොතරම් දුවන්න පුළුවන්ද කියලා පුරසාරම් දෙඩුවා. ඉබ්බට සිනාසෙමින් සෑම දිනකම ඌට hina වුණා. විහිළු තහළු කරා. විහිළු වලට හෙම්බත් වුණ ඉබ්බා සංසුන්ව හාවාට තරගයකට අභියෝග කළා. හැමෝම ඉබ්බට hina වුණා. මොකද ඉබ්බ හිමීට ඇවිදින සත්වයෙක්නේ. හැමෝම හිතුවේ හාව දිනයි කියලා. හැබැයි ඉබ්බා බය නැතුව තරගය පවත්වන ස්ථානයට ගිහින් තරගයට ඉදිරිපත් වුණා. තරගය ආරම්භ වුණා. හාවා වේගයෙන් ඉදිරියට දිව ගියා. දුවපු වේගෙට ඉබ්බ පේන මානෙකවත් නෑ. නමුත් ඉබ්බගේ ගමන සංසුන්ව ස්ථාරව ගමන් කළා. ආවා ආපසු බැලූ විට ඉබ්බා නැති නිසා මම ටිකක් නිදා ගන්නවා. මට දිනන්න ඕන. තරම් කාලයක් තියෙනවා. කියා සිතා ගහක් යට නිදාගත්තා. හාව දන්නේ නෑ එයාගේ පෙරදුම කියලා. ආව හොඳටම නීදි. හාව නිදා සිටියදී ඉබ්බ පියවරෙන් පියවර දිනුම් කනුව ළඟට ලං වුණා. හාව අවදි වෙන විට ඉබ්බ දිනුම් කනුව පසු කළා. මේ කතන්දරයෙන් ගන්න පුළුවන් දේ කවදාවත් කාවත් සමච්චලයට ගන්න හොඳ නෑ කියලා. ඉවසීමයි ස්ථාවරත්වය තියෙනවා නම් හිමීට උනත් තමන්ගේ ගමන ජය ගන්න පුළුවන් කියලා. එහෙනම් ස්තුතියි චූටි පැටවුන්ට තවත් කතාවකින් හම්බ වෙමු.